අතිශය අද්භූත පිටසක්වල ජීවීන් විසින් කලා යයි කියලා සැක පල කරන ව්‍යාකූල මරණයක්. ඉතිං අද කතා කරමු ලෝකයේ තාමත් නොයිසුදුණු මේ පුදුමාකාර මරණය ගැන. ඩයට් ලෝදුරුගේ අභිරහස 1959 ජනවාරි 28 වෙනිදා රුසියාවේ යුරාල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 10 දෙනෙක් යුරාල් කඳු පන්තියට අයත් ඩයට් ලෝදුර්ගය තරණය කිරීම අරමුණින් පිටත් වුණා. මෙම 10 දෙනාම ගිරිදුර්ග තරණය කොට මනා පළපුරුද්දක් ඇති අයයි. මේ කණ්ඩායමේ දෙදෙනෙකු අත කැමරා තිබූ අතර සමහර සමාජිකයින් මෙම ගමනේ දිනපතා සිදුවීම් තම දිනපොත්වල සටහන් කොට තැබුවා. මේ කණ්ඩායම හිමෙන් වැසුණු නිහඬ ඩයට් ලෝ කඳුතරණය ආරම්භ කිරීමට පෙර එක් ශිෂ්‍යාවක් තම දිනපොතේ සඳහන් කොට තැබුවේ මෙසේය. අපි සතුටින් ගමන පිටත් වුණා.